සුබ දවසක් හැමෝටම අපි පවාව පොඩ්කාස්ට් සීරීස් එකත් එක්ක අද එකතු වෙලා ඉන්නවා පරාක්‍රම ජයසිංහ මහතා. අපි හැමෝම දන්න චාර්ටර්ඩ් ඉංජිනේර කෙනෙක්. පරාක්‍රම මහතාටම පුළුවන් ද පරාක්‍රම මහතා ගොඩක් හඳුන්වා දෙන්න. මම හිතන්නේ ඒක හොඳයි කියලා හිතෙනවා. ඔව් හොඳයි. අයබෝන්. බොහොම ස්තුතියි මට කතා කරාට. ඔව් මම යාන්ත්‍රික ඉංජිනේරුවෙක්. මෙකැනිකල් ඉංජිනේර. මෙකැනිකල් ඉංජිනේර. මම පෙරදිග යුනිවර්සිටි එකෙන් අවුරුදු 50 ගානකට විතර උඩදී උපාධිය ලබා ගත්තේ. ඊට පස්සේ මම රාජ්‍ය සේවයේත් වැඩ කරා. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවක වැඩිම කළා. ඊට පස්සේ මම පුද්ගලික අංශයටත් යමුනා. ජීවිත කාලෙටම ගන්න සෝලාර් සිස්ටම් එක එන්ටෙක් ඒ ලොකු සන්තෝෂයක් අපිට කරන්න පුළුවන් වෙච්ච එක. අපි මේ මාතෘකාවට යමු අද. ඔව්. ඒ කියන්නේ දැන් ඇත්තටම කියන විදිහට මේ පරාක්‍රම මහත්තයා ලංකාවට සෝලා වැඩි කියලා තමයි කියන්නේ. ඕක ආවේ පෙබරවාරි මාසේ වඳුරෙක් පැනනනේ පාන්දුරේ මේ ඒ කියන්නේ සබ්ස්ටේෂන් එකට. ඒකෙදී වඳුරා පැනනට පස්සේ කිව්වා ඊට පස්සේ සෝලාර් සිස්ටම් ඕෆ් කරන්න කියලා CB එකේ මැසේජ් එක ආවා. ඊට පස්සේ කැබිනට් පේපර් එකක් ආවා සෝලාර් ටැරිෆ් එක අඩු කරන්න කියලා. ඊට පස්සේ ආයෙත් ඒප්‍රිල් වල කිව්වා සෝලයි හයිඩ්‍රෝයි ඔක්කොම ඕෆ් කරන්න ඕනේ. මොකද ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රිනවබල් එනර්ජි වැඩි කියලා. ඊට පස්සේ දැනුත් ආයෙත් කතාවක් ඇවිල්ලා තියෙනවා. ආයෙත් රේට් එක අඩු කරන්න ඕන කතාවක් නිකන් මේකක් තියෙනවා. ඇත්තටම පරාක්‍රම මහත්තයා ලංකාවට සෝලා වැඩිද? සෝලා නෙවෙයි අපි කියමු රිනවබල් එනර්ජි වලින්ම පටන් ගමු. කවුද වැඩි කියන්නේ කොහොමද? මොකට වැඩි වැඩිද? අපේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට සැපයීමක් තියෙනවා. ඒ සැපයීමට වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් සෝලා වැඩි. අත් වශයෙන් ලංකාවේ අපේ විභාවයේ තියෙන ඊට වගේ 20 ගුණයක් තියෙනවා. ඒ වුණාට දැන්ට වුණා ජනනය කරන ප්‍රමාණය වුණා සංසන්දනය කරන්න ඕනේ. අපේ අවශ්‍යතාවය කීයද? ඒකේ කොච්චර ප්‍රමාණයක් සෝලා වලින් දෙනවද කියලා. තාම දෙන්නේ සොච්චමයි. සොච්චමයි. මොකද අපේ තියෙනවා සාමාන්‍ය දවසට අපි අවුරුද්දකට ගත්තොත් එහෙම ගිගවට් පැය 15000ක් විතර යනවා. සෝලා වලින් කීයද හම්බෙන්නේ? 1500ක් 2000ක් වැඩි මොනවා. කොහොමද අපි සෝලා වැඩි කියන්නේ? ඉන්නේ ප්‍රශ්නේ තමයි ඉස්ලාම අහන්න ඕනේ. කවුද කියන්නේ මේ වැඩි කියලා? මොකද වැඩි කියන්නේ? වැඩි නෙවෙයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ පිළිවෙලක් නැහැ, හැකියාවක් නැහැ. අර තියෙන බොහොම ලාභයට අපිට සබාධර්ම ලබා තියෙන දායාදෙන පාවිච්චි කරන පිළිවෙලක් නෑ. පිළිවෙලක් කරන්න තාමත් ඕනකමකුත් නැහැ. ඒක මම හිතන්නේ හැකියාවක් නැති එකට වෙයි. ඕනකමක් නැති. ඒක ලොකුම ප්‍රශ්නේ. ඉතින් එතෙන් තමයි කස්තා පටන් ගත්තේ. එතකොට අර ඒ විදිහට ඒ අන්තික දැක්මක් තියෙන්න බෑ. සෝලා කියන මේ එකපාරට හම්බ වෙච්ච එකක් නෙවෙයිනේ අපි 2011 දී පටන් ගත්තේ. 2030 දී තියෙනවානේ 70%ක ආරි වලින් ගන්න ඕනයි කියලා. මම දැක්කා අපි විදුර රැළවනා මාත්‍යා පරක්කම මාත්‍යා චෝදනා කරනවා. ඒ කියන්නේ මේගොල්ලෝ දැන් ඒක මේ අඩු කරා කියලා. අපි ඒක පොඩ්ඩක් මේ බලලම ජනවාරි 30 වෙනිදා තිබුණා ආසියානු සංවර්ධන බැංකුවේ ඉවෙන්ට් එකක් බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ උදේන රෝෂන් මහත්තයා සහ ડોક્ટર උදයන්ග හිමපාල මහත්තයා කිව්වා මේ 2030 ටාගට් එකට ඒගොල්ලෝ යන්නේ නැහැ ප්‍රතිපත්තියක් හැටියට 2030 වෙනකොට අපේ විදුලි බලයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ගන්න ඊට අමතරව 2050 වෙනකොට රටේ සම්පූර්ණ බලශක්ති කාබන් ශුන්‍ය තත්වයට ගේන්න. ජනවාරි 30 වෙනිදා තිබුණා ආසියානු සංවර්ධන බැංකුවේ ඉවෙන්ට් එකක් බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව. ඒ අවස්ථාවේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ බලශක්ති රිෆෝම් සෙක්‍රටේරියට් එකේ හෙඩ් උදේන රෝෂන් මහත්තයා සහ ડોક્ટર උදයන්ග හිමපාල මහත්තයා කිව්වා මේ 2030 ටාගට් එකට ඒගොල්ලෝ යන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්තියේ තියෙන එකට නෙමෙයි කටි බොහොම පුදුම වුණා මේ කියපු ස්ටේට්මන්ට් එකට. එතකොට මේ කරන්න යන්නේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රතිපත්තියට සහ රටේ ඉදිරියට අවශ්‍ය ක්‍රමවේදයට වඩා සම්පූර්ණයෙන්ම විරුද්ධ ගමනක්. ජීවිත කාලෙටම ගන්න සෝලාර් සිස්ටම් එක එන්ටෙක් සෝලාර්. ඔව් මමත් හිටියා මේකේදී. ඉතින් මට අහන්න තියෙන ප්‍රශ්නයක් තමයි 2070 දී 2030 දී 70%ක් යනවා කියන බලශක්ති වලින් යනවා කියන එක රජයේ ප්‍රතිපත්තිය. අත් වශයෙන් කියන ඕක 80%ක් කියලා තමයි ගොටාබේ ජනාධිපතිතුමනේ මේක CB එක එකතු වෙලා තමයි ඒක දියාරු කරේ 70ට. දැන් ඒක රජයේ ප්‍රතිපත්තිය.
ඕක මට මේ විදුර මහත්තයා මෙව්වා මේ පරක්කම් මහත්තයා ඔය මේක ඒකත් විනාඩියක විතර එකක් තියෙන්නේ. අපි මේ පුබුදු මහත්තයා කතා කරන එකම මේ පොඩ්ඩක් සාමාන්‍ය ජනතාව මේක දැකලා නැහැ. 70% or rather 60% or 80%. It's like this y equal ex this equation. We even let's say 69.9 is also fine, right? So we are not going behind of a figure 70%. Let it be in the books. We are supporting the government's nationally determined contribution, right? I mean, the NDC, which does state that the target is 70% by 2030. So, of course, we are supporting that, and we want to make sure that the ownership is there and the momentum is there, right? And so, I hope that consensus is there. Because it would make it difficult, right, for all of us. මොකද කියන්න තියෙන්නේ? නෑ ඒක තමයි. දැන් මට හරි ලැජ්ජා හිතුණා. බලශක්තිය මාත්‍යාංශේ තමයි හිටියේ. තිලක්ෂණ ලැබිලා. සිලක්ෂන් ප්‍රෙපිට මාත්‍යා දෙන්න ටික වෙලාවක් ඉඳලා ගියා. යාගේ කතාව කළා. තව කට්ටිය හිටියා. නිරෝෂන් හිටියා. ඒ කට්ටිය ඔක්කොම හිටියා. හැබැයි මම ඒ වෙලාවේ මම ගැන පත්තරයකට ලිව්වා. ඒ කියන්නේ ඇයිද හිටපු විදේශ වලින් ආපු ADB ගෙන් සහ වෙනත් වලින් ආපු කොහොම විශේෂඥයෝ පරිපුදුම උනන්දුවත් වෙන ඕගොල්ලන්ට මේ 70ට යන එක මේ අර කියන්නේ piece of cake කියලා. ඔව් පොඩි දෙයක්. පොඩි දෙයක්. මොකද දැන්ටම 52ක් තියෙනවා. 70ට එන්නේ මොකද කතා කරන්නේ? අපි මේ 10 20 ඉඳන් අපි යන්න උත්සාහ කරනවා. මේ 52 තියෙන මේ පරක්කම් මහත්තයා වැස්ස කාඩ් විතරයි නේද? වැස්ස කාඩනේ 52 තියෙන්නේ. නැත්තම් ඔක 40 විතර අඩු වෙනවා. ඇවරේජ් එක. ඇවරේජ් එක. ඉතින් වැස්ස කාලේ 180 ගිහිල්ලා තියෙනවා අපි. මම පෙන්නන්නම් ඉතින්. ඉතින් වැඩේ තියෙන්නේ මම නෙවෙයි ඒකනේ මම අහන ප්‍රශ්නේ. දැන් කතා කරපු කට්ටිය කවුද? එකක් බලශක්තිය මාර්ෂයේ ලේකම්. අනිත් කෙනා මේ CB පුබුදු රෝෂන් කියන්නේ යාත්‍රා සෙක්‍රටරියේට් එකේ MBP එකේ බලශක්ති කමිටුවේ ඉන්නවා. පුබුදු මහත්තයා ඉන්නවා මේ MBP එකේ බලශක්ති කමිටුවේ ඉන්නවා. ඔය ඒක තමයි කොහොමද ඒගොල්ලෝ රජයෙන් පත් කරපු නිලධාරීන්නේ. ඒත් මම අහන ප්‍රශ්නේ තමයි 2030 දී 70ක් කියන්නේ ඒක දැන් පාර්ලිමේන්තුවේ ගිහිල්ලා හැමතැනම ගිහලා ඒක රජයේ ප්‍රතිපත්තිය. ඕක ප්‍රංශ සම්මුතිය දස්සම් කරානේ අපි. ඔව් ඉතින් රජ එහෙම ප්‍රතිපත්තියක් තියෙද්දී රජයේ සේවකයන්ට කිසිම අයිතියක් තියෙනවද? වෙනස් කරන්න. කරන්න පුළුවන්. ඒක කරන්න බෑ. අපි ඒ ගණන් ගන්න නැහැ කියන්න පුළුවන්. අපි පේපර්වර්ක්ස් පස්සේ යන්නේ නැහැ කියන්නේ. රජය මොකද කරන්නේ? ඒ වගේ මිනිස්සු තියාගෙන වැඩ කරන්න හදන්නේ. අනිත් මේ වෙලාවට හැමතිස්සෙම කියන්න කැමති තමයි මොඩි අගමැතිතුමා මට මතක නැහැ හරියට අවුරුදු කීපයකට උඩදී කිව්වා මට සූර්ය බලය මෙගාවොට් ලක්ෂයක් ඕන කියලා 100,000 මෙගාවොට් ලක්ෂයක් ඕන කියලා. කවුරුත් ඇදලා කිව්වේ අනේ අපිට කරන්න බෑ ඕගොල්ලෝ කරන්න බෑ කියලා කවුරුත් කිව්වද? දැන් ඇවිල්ලා තියෙන ටාගට් වල. දැන් 140ක් ගිහිල්ලා තියෙනවා. දැන් ඒ ඉලක්කය 170කට ගිහිල්ලා තියෙනවා. රජයේ සේවකයන් වගකීම මේකනේ අන්තික රජයේ වගකීම. මම හැමතිස්සෙම මේ ඇඟිලි දික් කරන රජයට. කලමනාකරණයක් නැහැ, නියාමනයක් නැහැ. මේ එක සෙට් එකක් ඉඳන් Tamanට ඕන දෙයක් කරනවා. ඊට පස්සේ කියනවා ඊළඟට අපිට මේ මිලත් වැඩි කළ දෙන්නේ කියලා. ලැබිලා වැඩි කරලා දෙනවා. ඒ මොකද්ද මේ තේරුම? මේ වගේ එකක් යන්න පුළුවන් දිගට. ඔන්න ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ. වෙන ඔය පොඩි වඳුරු ආපු ඒවා අර මේ කොහොම පොඩි දේවල්. ප්‍රධානම මේක තමයි වගකීමක් නැහැ, වගවීමක් නැහැ, කිසිම දෙයක් කරන්න ඕනකමක් නැහැ. ඒක දිහාට බලන්න කියන කෙනෙකුත් නැහැ. මම කියන්නේ ඒ වගේ කතාවක් කියන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ කල්පනා කරන්න බෑ ඉතිහාසෙ මොකද්ද කියලා. දැන් මේ සැරේ පෙබරවාරි 9 වෙනිදා වෙනකොට අපේ ගාව තිබුණා සෝලා මං හිතන්නේ 1200ක් විතර වගේ. ඊට වැඩි වුණොත් මිසක්. හැබැයි ඊට ඉස්සෙල්ලා 5 වතාවක් පහුගිය අවුරුදු 5 විතර ඇතුලේ 5 වතාවක් හරි 6 වතාවක් හරි රටේම මේ ඉදුලේ හිටියා. ඒවට හේතු කවදාකවත් හරියට එළියට ආවෙත් නැහැ. ඒවට විසඳුම් ඒවකට ඒ කියන්නේ මේ කරෙක්ටිව් ඇක්ෂන් මොනවද කියන එකත් ආවේ නැහැ. මට මතකයි ඒක සමහරක් හේතු වුණා මේ ට්‍රාන්ස්ෆෝමර් වල තෙල් තිබුණේ නැහැ. ඒ වගේ ලොකු ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ මේ සැරේ රිපෝට් එකෙත් ගොඩාක් දේවල් තියෙනවා. මට මතක හිටියට ඒක රිපෙයාර් තුනේ 2014 ඉඳලා හරි නඩත්තුවක් වෙලා නැහැ කියලා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දි අර තාමත් මේක උත්සාහ කරන්නේ සූර්ය බල මේ පැත්තට දාලා මෙයා කරන්නේ.
happening hard easy Entex solar තියෙන නිසා ජීවිත කාලෙටම ගන්න සෝලා සිස්ටම් එක එන්ටෙක් සෝලා. ඉතින් මෙතනදී ඇති වෙන ලොකු ප්‍රශ්න ගොඩක් මතුවලා යනවා දිගින් දිගටම සූර්ය බල දිහා බලන ක්‍රමය. මම හුඟක් ආටිකල් ලියලා තියෙනවා ඒ දිහා බලන්න අර මේ ජෝන්ඩිසයි ඒ කියන්නේ අර මේ වැරදි දැක්මකින් නැතුව ඉපස්සා බලන්න ඕන කියලා. අන්තිම අපිට දැනට මම මේ දවස්වල ඉතාමත්ම උනන්දුවෙන් බලන්නේ මොකද අපිට පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත වෙච්ච විප්ලවයකින්පත් හරි. මොකද අපිට මහා විශාල වෙනසක් ඇති වුණා. අපි හැමදාම තෙල් හා ගල් වංගුරු යටවල හිටපු ජාතියක් දැන් අපි එනර්ජි රිච් නේෂන්. අපි දන්න අපිට ඕන බල ශක්තිය වගේ 20 30 ගුණයක් තියෙනවා අපිට. අනිවාර්යයෙන් තියෙනවා. ඉතින් ඒ වගේ දිහා බලන ක්‍රමය කවුද? කවුද ඒකට වගකීම? දැන් ඔය කියන්නේ ගල් අඟුරු ඊට පස්සේ ඩීසල් වලට ගෙවන්නේ ඩොලර් වලින් ගෙවන්නේ. මේකේ රට ඇතුලේ සල්ලි ටික රට ඇතුලේ කරගෙනවා. ඉතින් ඒ ඔක්කොම දත්තනේ ඒවා ඔක්කොම ඇත්තනේ. ඒ දිහා බැලුවම සාමාන්‍යයෙන් පාරෙන් මිනිහෙක් බැලුවොත් කියයි අනේ මේ මිනිස්සු පිස්සුද? අපි නිකන් හැබෙන දේවල් අපිට රුපියල් වලින් ගන්න පුළුවන් දේවල් තියෙද්දි මොකෝ අපි තමයි MPPගේ බලශක්ති කමිටුවෙත් ඕක කිව්වා මේ කියන්නේ ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ බලශක්ති ප්‍රතිපත්ති ප්‍රකාශයක්. මම හිතන්නේ ගිය අවුරුද්දේ ඒ කියන්නේ ජනාධිපති මැතිවරණට කලින් ඉදිරිපත් කරේ පරක්කම. ඒකේ කියනවා ජනතාව කියන්නේ ප්‍රජා මූල්‍ය ඒක තමයි මූලිකම කාරණේ. ඒකේ තියෙන මූල ධර්ම තුනක් ගැන කතා කරලා තියෙනවානේ. එකක් තමයි ජනතාවට සාධාරණ මිලකට විදුලිය ලබා දෙන්න පුළුවන්. මේක අනිත් එක ඒ ස්වාධීනත්වය. මේක විතාමත්ම ඒකින්ද ඉන්දියාවට කනෙක්ට් කරන්න යන්නේ. බලශක්ති ස්වාධීනත්වය ගැන ඒ කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශය තීද්දිද ඉන්දියාවට කනෙක්ට් කරන්න යන්නේ. ඔව් ඒක තමයි ඒක ප්‍රශ්න. ප්‍රශ්න. ලොකු ප්‍රශ්න. right? ඉතින් ඒකද වෙන පසුතලෙ මොනවද කියන එක ප්‍රශ්න අහන්න ඕනේ. හැබැයි ඒ වුණා සමස්තයක් වශයෙන් මම කියන්නේ ඒ NPP එකේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එකම තියෙන මෝඩ කතාවක් තමයි LNG කරන්න ඕනේ කියන එක. ඒකත් මම දන්නේ වෙල් දැන් විශේෂයෙන්ම අපේ සභාපතිතුමාගේ බලපෑම වෙච්ච දෙයක් වෙන්න ඕනේ. ඒක මහා වෙන වචනයක් නෑ. ඒක අමන කතාවක්. දැන් ඕකේ එතන ඒ ප්‍රෝග්‍රෑම් එකේම මේ අපේ කවුද මේ පොදු මහත්තයා කියනවා රූෆ්ටොප් සෝලර් මෙගාවොට් දෙකක් ගිගාවොට් දෙකක් තව ඉන්ස්ටෝල් කරන්න ඕනයි කියලා. ඔව් ඒකත් තියෙනවා. ඒතකොට ඒ ඉන්ස්ටෝල් කරන්න තව රේට් එක අඩු කරොත් එimhe මොන තත්ත්වයට එයිද? ඒක තමයි වැඩි තියෙන්නේ. මම හැමතිස්සෙම යන්නේ මම ආපහු එන්න ඕනේ. අපිට 70%ක ඉලක්කයක් තියෙනවා. ඒක ජාතියේ ඉලක්කයක්, රජයේ ඉලක්කයක්. ඉලක්කයක් තියෙනවා කියන්නේ ඒකට යන්න කෙනෙකුත් ඉන්න එපා. ඉතින් ඒකට වගකීමක් දෙන්න එපා. කවුරු හරි ඒක බාර ගන්න එපා මම මේක කරනවා කියලා. කවුද ඒක කරන්නේ? හරියට වශයෙන් කියනනම් කතාවක් නැතුම ඒක විදුලි බල මණ්ඩලයේ වගකීම වෙන්න ඕනේ. මොකද දැනට තියෙන එකම ආයතනය එච්චරයි. ඒගොල්ලෝන්ගේ මොනොපොලි එකක් තියෙන්නේ. ඒක අධිකාරිය තියෙන්නේ. එතන වෙන කාටවත් කියන්න බෑ. ඒක මොනොපොලියකුත් වෙලා මේක අලාභ ලබනවා කියන්නේ කොච්චර කේදවත්. ඒ දෙකට යන කතාවල් දෙක මොකද දෙකට ඒක තමයි මූලික ප්‍රශ්නේ ඒක තමයි. ජෙමතියේදී ඒ වුණාට ඒ වගකීම තාමත් බාර දීලා නැහැනේ. ඉතින් එහෙම තියෙද්දි මේ පුබුදු නිරෝෂන් වගේ කියනවා අපි මේ වැඩි ගණන් ගන්න නැහැ කිව්වම ඉතින් කෝ රජය මොකද කරන්නේ? කවුද මේ රට දුවන්නේ? පහුගිය දවස්වල මේ අර විහිළුවට වගේ කිව්වා මේ තියෙන්නේ මාලිමා ආණ්ඩුවක් නෙවෙයි මේකේ තියෙන සියඹල ආණ්ඩුවක් කියලා. ඉතින් අත් ඒක නෙවෙයි තිබුණ පිට වාත්තට එහෙම කිව්වට ඊට ඉස්සෙල්ලා නම් තමයි ඒ තත්ත්වය. ඊට ඉස්සෙල්ලා තේ වෙනසක් නැහැ. ඉතින් ඒ වුණාට ඒක තමයි තත්ත්වය. ඉතින් අපි ජනතාව හැටියට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ ඒකයි. කවුද මේක කරන්නේ? කවුද මේකට වග කියන්නේ? කවුද වග වෙන්නේ? දැන් උතන මේ ඒ කියන්නේ ওই වඳුරෑමයාගෙන් පස්සේ ආවනේ ඒ කියන්නේ මේ කොහොමද මේ ග්‍රිඩ් එක ස්ටේබල් කරන්න කියලා මේ පරාක්‍රම මහත්තයා ඒකෙදි කිව්වා ඒ කියන්නේ කෙටි ඒ කියන්නේ සනික ඇක්ෂන්ස් ටිකක් ගන්න. ඒ කියන්නේ ඉමීඩියට් ඇක්ෂන්ස් ටිකක් ගන්න. ඊට පස්සේ මීඩියම් ඊට පස්සේ ලොන් ටර්ම්. ඒ මීඩියම් මේ සනික ඇක්ෂන් මේ කියන්නේ ඉමීඩියට් ඇක්ෂන්ස් වල කිව්වා පුළුවන් තරම් ඉරිදා ඒ සනි සන්ඩේ කියලානේ ඉෆෙක්ට් එක තියෙන්නේ. ඒකෙදි කියනවා පුළුවන් තරම් ඒ කියන්නේ මිනිසුන්ව ධෛර්යමත් කරන්න ඕනේ විදුලිය මේව කරන්න ඉරිදා උදේ වරුවේ දවල් වරුවේ වගේ ධෛර්යමත් කරන්න ඕනේ කියලා. ඒකට මොකද්ද මේගොල්ලෝ ගත්තේ ක්‍රියාමාර්ග මොකක්ද කියන මට ඒගොල්ලන්ට වැඩේ තියෙන ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ කරේ එකක් තමයි බොහොම අනීතික විදිහට 100 කිලෝවොට් 100ට වැඩි විශේෂයෙන්ම මේ අපිට පුළුවන් ෆැක්ටරිස් ටික මේ මොටිවේට් කරන්න ඊටද වැඩ කරන්න මගේ රටේ නීතියයි හැකියාවයි කරන්න දේවල් 1000ක් තියෙනවා. ඒ කරන්නේ නැහැනේ එකක්වත්. ඉතින් අත් වශයෙන් කියනවා අපි ප්‍රශ්නයක් අහන ප්‍රශ්නයක් බලන්න ඕනේ.
දැන් කියනවනේ සනී සන්ඩේ කියන එක මේ ඊයේ පෙරේද ආපු එකක් නෙවෙයි. ඕක දිගටම ආපු එකක්. ඔක අපේ රටේ විතරක් නෙවෙයි රටවල තියෙනවා. අනිත් එක අපේ රටේ වුණත් මේ කතාව තියෙනවා. ඉතින් අත් වශයෙන් ඕක ටිකක් ඒකේ ඒක නිසා බලපෑම උත්සන්න වේගෙන ආවා. මොකද විතාම විශාල වශයෙන් අපේ සූර්ය පද්ධතිය දැන් අවුරුද්දේ මෙගාවට් 600ක් ආවා. ඉතින් ඒගොල්ලෝ ඒක ගැනවත් අවධානයකින් හිටියේනේ. ඒගොල්ලෝගේ අපි හිතුවේ 160යි එන්නේ කියලා. හිතුවල විතර හරියන්නේ නැහැ. දැන් අපි සූර්ය මේ සංගමයෙන් එහෙම පබ්ලික්ලම පෙන්නන්නම් චාට් අපේ ප්‍රක්ෂේපණයක් තිබුණා මේක. ඕක නෑ ඕක වැඩි වෙන මේ පරක්කමාත හේතුව තමයි 2024 වැට් එක ඉම්පෝස් කරා. මිනිස්සු බය වෙලා සෝලර් ඉන්ස්ටෝල් කරන්න පටන් ගත්තා. දැන් වැට් එක දැම්මට පස්සේ 118කින් මිල වැඩි වෙනවනේ පරක්කමාත. ඒතකොට මිනිස්සු කියන්නේ පැනික් බයින් එකක් තියෙනවනේ. ඊට පස්සේ තව දෙයක් තමයි 37 ඉඳලා රේට් එක 24 අඩු කරනකොට මිනිස්සු 37 රේට් එකට ක්ලියරන්ස් ටික දාලා ඒගොල්ලෝ ඉක්මනට ඉන්ස්ටෝල් කරා. ඒ කියන්නේ උතන ඇත්තටම වැඩි උනේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ අයක වැඩි උනේ කියන්නේ සෝලර් ඉන්ස්ටෝලේෂන් වැඩිනේ කියන්නේ ගවර්න්මන්ට් එකේම තියෙන රෝන් ඩිසන්ස් හින්දා. ඒක තමයි කියන්නේ කිසිම සැලැස්මක් දැක්මක් මුකුත් නැතුව මේක අයාලේ යන වැඩක් නේ තියෙන්නේ. ඉතින් මම try වෙනකොට මම ශ්‍රී ලංකා කවුද කියන්නේ සිටිසන් කෙනෙක් හැටියට මට ලොකු සන්තෝෂයක්. මොකද ඒ ඔක්කොම කකුලෙන් ඇදිලා තියෙද්දි ඔක්කොම තේ බලපෑම් තියෙද්දි ඒත් අපි මේකට වේගෙන යනවා. ඒක අපිට හැකියාව තියෙන. ඒ කියන්නේ CB එකට නෙවෙයි. අපේ හැකියාව තියෙනවා. ඉතින් අත් වශයෙන් කියනවා නම් අපිට මේ හැමදෙස්සෙම මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා ඔය මේ සූර්ය බල සංග්‍රාමය. දැන් ඒකත් ඉවරයි කියලා මේ නෑ නෝටිස් එකක් දෙන්න එපා. ඒ සූර්ය බල සංග්‍රාමය කවුද කරා කියන එක වැදගත්. ඒක එක්කම මම තමයි කරේ කියලා නොයෙක් දෙනා කියනවා. සේමල පිට මහත්තයා කියනවා මම තමයි ඒක කරේ කියලා. කරාට ලෝකේ මං හිතන්නේ කිසිපතක් නැති විදිහ තරමට ඉතාමත් දූරදර්ශී ක්‍රියාවක්. ඒක අඩුපාඩු තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. කයිද වෙලා 2011 සූර්ය බල සංග්‍රාමයේ ඇදිලි වෙලා අර net metering ආව. ඒකෙන් තමයි පටන් ගන්නේ. ඒ දවස්වල දීච්ච prices ලොකු නෙවෙයි. ඒ දවස් තුනේ 22යි 15යි වගේනේ. ඉතින් තියෙනකොට ගෙවීමක් කරේ නැහැ. ඉතින් මම දන්නවා ඒ දවස්වල නම් ඒ මගේ යාළුවෝ එහෙම ලොකු ඒවා දැම්ම සල්ලිකාරෝ දැම්ම. අනිත් පිස්සුද ඔය ටෙඩල් දේශේ බැංකුවේ දැම්මම ඉවරයි නේද කියලා. මොකද අර සේවිං එක වගේ. හැබැයි ඊට පස්සේ අර ඊට වැඩි ලොකු පිම්මක් ඉදිරියට ආවා. net metering, net accounting. right? net accounting ඊළඟ net plus. ඊළඟ තවත් එහාට ගියා net plus. මේක හිතා ගන්න බැරි තරම් මට විෂනරි. ඉතාමත් දුර දක්නා කරපු දෙයක්. හැබැයි ඒකේ පරප්‍රයෝජන ගන්න සමගාමීව විදුලි බල මණ්ඩලයට අනක් දුන්නෙත් නැහැ, බලපෑමක් කරෙත් නැහැ, කවුරුත් කියන්නේ තමුසල මොනවද කරන්නේ කියලා. රයිට්? ඒගොල්ලෝ තමයි කියන්නේ අපි හිතුවේ නැහැ මෙච්චර වෙයි කියලා වගේ. ඔව්. ඉතින් අර අනිත් එක මාකට් ඩයිනමික්ස් කියන එක තියෙනවානේ. 37 ගන් 24 අඩු කරා වුණත් ඒ දවස් වුණත් හොඳ වෙලා වාසනාවට අපේ ඩොලර් එක ටිකක් ස්ටේබල් වුණා. සෝලර් පැනල් කරන් ගානට ඒ කාලේදී චීනේ ප්‍රයිසස් උත් අඩු වෙගෙන අපේ ඒක දාන එක ගන්න තියෙන දේවල් නෙමෙයි. ඔව් හැමදාම තියෙන දේවල්. ඉතින් අර දැක්මක් තියෙන මිනිස්සු කියන්නේ අර එක දෙයකේ ඒ වෙලාවේදී ප්‍රයෝජන ගන්නවා වගේම බලනවා ඉදිරියට මොකක්ද වෙන්නේ ඒකට අනුගත වෙන්නේ කියලා. අත් වශයෙන් කියනවා නම් මොලයක් තියෙන මිනිස්සු නම් 37 කියන කාලේ අර ගාන අඩු වෙනකොට අත් වශයෙන් මගේ යාළුවෙක් කියනවා 37 වුණත් ඒ දවස්වල ගණන් හැදුවෙන් පස්සේ කරන්න බෑ කියලා. හැබැයි හොඳට අර ගණන් උඩ වෙච්ච නිසා කරන්න පුළුවන් හුඟක් මිනිස්සු ආවා. බොහොම හොඳ දෙයක්, සාධනීය දෙයක්. රටක් හැටියට බෙලම්බේ ඉතාමත් සාධනීය දෙයක්. හැබැයි මොලයක් තියෙන පාලකයෝ හරි මේවා කරන බරශක්ති ක්ෂේත්‍රයේ අයිතිකාරයෝ වගේ ඉන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මොකද්ද දැක්ම? ඒගොල්ලෝ තියෙන මෙන්න මේක හොඳ වෙලාවක්. පුළුවන් තරම් දාගමු මේක කියලා. ඉතින් ওই වෙනස තමයි වුණේ ඕස්ට්‍රේලියාවේ, ස්පාඤ්ඤයේ අර මේ රටවල. ඒ මිනිසුන්ට තියුණා දැක්කම. ওই ප්‍රශ්නෙට දැන් අපි තාම කතා කරන්නේ වඳුරා ප්‍රශ්නේ වරක මාතය. ওই ප්‍රශ්නෙට විසඳුමක් බැයිද අපිට ටයිම් බේස් ටැරිෆ් එක ගෙනවොත්? පුළුවන් 1000ක් දේවල් තියෙනවා. මම කිව්වේ කරන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් අත වශයෙන් අර මේ කමිටියේ මීටිනුත් ඒවා ගණනාවක් කියලා තියෙනවා. කොහේ වුණත් එකක්වත් කරනවාද? තව දෙයක් තමයි වරක මාතය මේ දැන් CB එක කියන හැම CB එක කියන දෙයක් තමයි ඒගොල්ලන්ට මුන්ට කරන්න බෑ සෝලර් ප්‍රොඩක්ෂන් එක. ඒ මොකෝ බැරි? ඒක තමයි ඒක අපිට පුළුවන් කියන්නේ අපිට පුළුවන් මොකෝ බැරි ඒකට උත්තරයක් දෙන්න. මොකෝ බැරි මොකද ඒගොල්ලෝ ස්මාර්ට් මීටර් සයි කරේ නැහැ. ඔව් ස්මාර්ට් මීටර් සයි කරන කතාව මට මතක නැහැ. උන් කීයක් තිස්සේ නම් කතා කරනවා. ස්මාර්ට් මීටර් සාමාන්‍යයෙන් කොස්ට් එක කීයක් ඇද්ද? මම දන්නේ නැහැ හරියට කොස්ට් එක කියන්නේ. හැබැයි ස්මාර්ට් මීටර් හැදුවා ලංකාවේ.
අර ජනක මහත්තයා ජනක ඒකනායක මහත්මයා 400ක් විතර හැදුවා කියලා. හැබැයි ඒක යට ගැහුවා. මම බැලුවා සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ පිටරට ගණන්ත එක මේ පරක්කම මාත්‍ය රුපියල් 15000 රුපියල් 50000 දක්වා යනකල් එක එක ඔප්ෂන්ස් තියෙනවා. ඔව් ඔව්. ඒ කියන්නේ CV එකට සෝලර් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරනවා නම් ඔයාගේ බිස්නස් එක නෙවෙයි දුමින්ද ඒක. දැන් ඒක අපේ ස්මාර්ට් මීටර්ස් අවශ්‍යයි කියන එක දන්න දෙයක්. ඔව්. ඒ කියන්නේ විදුලි බලපන්නේ එක අපි නෙවෙයි මේ ස්මාර්ට් මීටර්ස් ඕනේ කියලා උන් ගානට කියනවා. අර මේකෙත් තියෙන මං හිතන්නේ මේ ජනසලස් මෙහෙමත් තියෙනවා. කවුද කියන දේවල් කරනවන්ත කියලා බලන්නේ. ඒකනේ කියන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ ඒකනේ. ඒ ඔක්කොම වැඩි තියෙන්නේ නියාමනයේ පිළිබඳ ප්‍රශ්නයක්. අපේ තියෙන මහ විශාල ආයතනයක් අපේ ජනතා ආයතනයක්. අනිවාර්යයෙන්. ඒක මොනවා කරනවද කියලා බලන්න කිසිම කෙනෙක් නැහැ. ඒක ඇදිලා අපිට කාලෙන් කාලට ආව එක මිනිස්ටර්ස්ලා ආවා. ඒගොල්ලන්ගේ වෙච්ච දේ මොනවද? දැන් කාංචන ඇමතුමා යම්කිසි උත්සාහයක් දරුවා ඒ වගේ. ඉතින්සෙල්ලා මට මතකයි මේ අපේ මේ චම්පිකරණවක ඇමතුමා යම්කිසි තත්ත්වයකට ගේන උත්සාහ කරා. ඒක කරුන්නේ නැහැ. ඒ වුණාට වැඩේ තියෙන්නේ මම කියන්නේ දැන් තියෙන මගේ ප්‍රශ්නේ තමයි මොකෝ අපි අයිතිකාරයෝ. ජනතාව මොකද මේ ගැන කරන්නේ නැත්තේ? අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා මම කිව්වේ අපිට සූර්ය බලය විතර කරන්න පුළුවන් කාන්ති වෙන ගණන් වැඩි අර මේ ප්‍රශ්න තියෙනවා. ඒක වෙනස් කර සම්පූර්ණයෙන්. එතකොට අපිට කියන්න දෙන්නේ අනේ මොකද කරන්නේ? අපි තෙල් වලයි අඟුරු වල යට වෙලා ඉන්නේ. ඒව කරන්න බෑ අපිට. ලොකු ලොකු කම්පැනි වලින් තමයි කරන්න ඕනේ. ඒ වගේ තත්ත්වයක් නැතිුනේ. ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. දැන් අපි බලන්න ඕන සම්පූර්ණයෙන්ම 180ක් හැදලා වෙනත් පාරක්. මේක අපේ අයිතිය. බලශක්තිය කියන්නේ ජනතාවගේ අයිතිය. මේක CB එක ලොස් වුණොත් ඒක යන්නේ අපි පිටින් තමයි යන්නේ. ඈ CB එක ලොස් වුණොත් එම ඒ කියන්නේ අපි පිටින් තමයි. CB ලොස් වුණා අපේ ඉංජිනේරු මහතුරුන්ගේ සාක්කුවේ යන්නේ නැහැ. අපේ සාක්කුවේ අපේ සාක්කුවේ යන්නේ. මෙතෙක් කල්ම උනේ ඒකයි. ඉතින් ඕක මේ දැක්සන් කියන්නේ මේ දැන් අපි මේ කතාව ආවට එක එකකින් කතාව එළියට ආපේ හොඳයි. අපි කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපිට මේ කතා කරන හයියකුත් තියෙනවා. මම කිව්වේ ඉතින් මොකද අපිට ඒ හැකියාව තියෙන නිසා. හැකියාව අපේ අතට ගන්න පුළුවන් එකත් අපි ඔප්පු කරලා තියෙනවා. then happening how easy Entex solar තියෙන නිසා ජීවිත කාලෙටම ගන්න සෝලා සිස්ටම් එක එන්ටෙක් සෝලා. දැන් ඔයකත් එක ආපු දෙයක් නේ පරක්කම මාත්‍ය මේ ඕස්ට්‍රේලියාව සෝලා ඉන්ස්ටෝල් කරන් ගිහිල්ලා දැන් ඕස්ට්‍රේලියාව නාගෙන ඉන්නේ කියලා තත්ත්වයක් ආවනේ. ඔව් අහලා තියෙනවා චෙරි පිකින් කියලා කතාවක්. දත්ත තමන්ට කියනවා. වාසි. තමන්ට වාසි දේවල් දන්නේ මොකක්ද කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ චෙරි පිකින්. ඒගොල්ලෝ ඒ කොටස විතරයි. මම දැන් පෙන්නන්නම්. ඕස්ට්‍රේලියාවේ පටන් ගත්තේ දැන් අවුරුදු 2010 11 විතර ඒගොල්ලෝ අපි කාලේ තමයි පටන් ගත්තේ. ඔය ඕස්ට්‍රේලියා දැන් අපේ ඕස්ට්‍රේලියා ප්‍රශ්න එන්න කලින් ඕස්ට්‍රේලියා ගැන ලංකාව කතා කරන්නවත් කැමති නැහැ. ඒ කාලේ කිව්වේ ඕස්ට්‍රේලියාව කියන්නේ මාර ආර්ථිකයක් තියෙන අපි මේ පොඩි රටවල් අපි මේ දුප්පත් රටක් අපිට ඕස්ට්‍රේලියාව කරන්න පුළුවන් දේවල් අපිට කරන්න පුළුවන්ද? ඒවනේ පරක්කම මාතේ කිව්වේ. දැන් ඕස්ට්‍රේලියාවට පොඩ්ඩක් වැරදුනාට පස්සේ ඒක පොඩ්ඩක් හැබැයි මං හිතන්නේ ඕක ඕස්ට්‍රේලියාවේ ප්‍රශ්නේ වුණේ 2024 නොවැම්බර් වගේ තිබ්බේ. දැන් ඒගොල්ලෝ ලොකු මේ ප්‍රිකෝෂන් ඇක්ෂන්ස් ටිකක් අරන් තියෙනවා ඒක විසඳන්න. ඒක තමයි දැන් ඒක තමයි දත්ත කොටස් හැටියෙන් කියන එකනේ වැරද්ද. ඉතින් ඔය ගණන් ගන්න එපා කියන කතාවක්. කිසිම තේරුමක් නැහැ වගේ අමන කතා කියන ඒවා ගණන් ගන්නවත් එපා. මොකද අපි දන්නවා දත්ත ඉස්සර කාලේ වෙන්නේ නෙවෙයි හැබැයි ඔක්කොම අපි ගාව තියෙනවා. අපිටත් තියෙනවා. ඒගොල්ලෝ විතර නෙවෙයි. දැන් මම ටිකක් ගිහිලා හොර බැලුවා. මම හැමදාමත් බලන ඕස්ට්‍රේලියාව වෙන දේවල්. ඉතින් ඇත්ත වශයෙන් කියන ඕස්ට්‍රේලියාව තත්ත්වය 2011 විතර පටන් ගත්තේ. ඒගොල්ලෝ ලොකු උදව් දුන්නා. මහ විශාල ටැරිෆ් එකක් දුන්නා. මම හිතන්නේ ඉස්ටෝරියා වල ඕස්ට්‍රේලියාවේ 60ක් විතර වගේ අනිත් පළාත්වල 40 ගාණක් ඒ වගේ ලොකු ගාණක් දුන්නා. ඒක විතරක් නෙවෙයි. ඒගොල්ලන්ට මහ විශාල සබ්සිඩිස් දුන්නා. කැපිටල් සබ්සිඩිස් රිබේට්ස් දෙනවා. රිබේට් දෙනවා. හරි ගොඩාක් විශාල දේවල්. ඒක මිනිස්සු බොහොම උනන්දු කරලා තමයි කරගත්තේ. ඉතින් ඒ උත්සාහය නිසා දැන් මම ඉස්සෙල්ලා කියපු කතාවනේ. ඒ මිනිස්සු දැක්කක් තියුණා මේක තමයි අපි යයිතු මාර්ගය කියලා. කවුද ඕස්ට්‍රේලියාව කියන්නේ? ගල් අඟුරු ගෑස් ඔක්කොම තියෙන සම්පතෙන් පරිපූර්ණ රටක්. ඒත් හිතන්නේ ටිකක් මොලයක් තියෙන මිනිස්සු දැක්මක් තියෙන මිනිස්සු. ඒ මිනිස්සු තමයි කිව්වේ නෑ නෑ මේක තමයි යන්න ඕනේ. ඒක දන්න ඉදිරියට මේක තමයි වෙන්නේ කියලා. ඒ ඕස්ට්‍රේලියාව එතනින් නෙවෙයි එහාට ගිහිල්ලා ඒගොල්ලෝ කියනවා දැන් සිංගප්පූරුවට මේ මෙගාවට් 3000ක විතර කේබල් එකක් දාන්න හදනවා. ඕස්ට්‍රේලියාව ජනනය කළේ සිංගප්පූරුවට. එක්ස්පෝර්ට් කරන්න. හරි. ඉතින් ඒ වගේ දැක්මක් තියෙන මිනිස්සු ඒ විදිහට කරපු ඒක දෙයක් කියන්නේ නැතුව එහෙම ඒක ක්‍රමවේදය නිසා දැන් ඕස්ට්‍රේලියාවේ රූෆ්ටොප් තියෙනවා මිලියන 4ක්.
බිලියන 4ක් තියෙනවා. ඉතින් අර ගණන අඩු කරන හේතුවක් තියෙනවා. මොකද ඒ දිහා දැක්කම ඒකේ කියන්නේ කොටසයිනේ කියන්නේ. අර ෆීඩින් ටැරිෆ් එක අඩු කරා. ඒ වුණාට ඒගොල්ලන්ට ඕනකම තියෙන්නේ අර සෙල්ෆ් ජෙනරේෂන් කරන්න. සෙල්ෆ් ජෙනරේෂන් කරන ඒ බැටරි දැන් අර ඉස්සර පද්ධති වලට සබ්සිඩි දුන්නා වගේ දැන් බැටරි වලට මහා විශාල සබ්සිඩියක් දෙනවා. දැන් මම දැක්ක මේකේ නිව් සවුත් වේල්ස් වල විතර බිලියන ඔස්ට්‍රේලියන් බිලියන 2.8 විතර ගාණක් මොකද මම ගණන් මිනිත්තු තියෙනවත් මම දැක්කා තියෙනවා. ඒව ඔක්කොම කරනවා. අපි ඒව ගැන කතා කරන්නේ නැතුව කියනවා එහෙ ගාණ අඩු කරා කියලා. ඔය රිබේට් එක ගැන කියනකොට මේ පරක්ක මාත්‍යා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙනවා ඒ කියන්නේ CB එකගේ මොකක් හරි ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා. ඒගොල්ලෝ දෙනවා වවුචර් එකක්. ඒ වවුචර් එකේ තියෙන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ රෙජිස්ටර්ඩ් ලිස්ට් එකක් කියනවා ඉන්ස්ටෝලර්ස්ලාගේ. ඒ රෙජිස්ටර්ඩ් ලිස්ට් එකෙන් ඒ කියන්නේ තව තියෙනවා රෙජිස්ටර්ඩ් ඉන්වර්ටර්ස් උයි පැනල් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒකෙන් ඉන්ස්ටෝල් කරලා පස්සේ මේ ඒක පුළුවන් නම් මට ඕන නම් පුළුවන් ආයෙත් ඒක ක්ලේම් කරගන්න ඉන්ස්ටෝල් කරලා ඔක්කොම කරාට පස්සේ නැත්තම් මම සප්ලයර්ට දීලා ඒකෙන් ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඇත්තටම කියනවා නම් වික්ටෝරියා වල සාමාන්‍යයෙන් සෝලර් සිස්ටම් එකක් ඒ කියන්නේ ඔන් ග්‍රිඩ් එකකට ඩොලර් 1400ක් දැන් බැටරි බෑකප් එකකට දෙනවා මේ 8800ක්. ඒක පොඩි ගණන් නෙවෙයි. පොඩි ගණන් නෙවෙයි. ඉතින් මොකද ඒක තමයි දැන් ඒක කියන්නේ නැතුව අර මේ ෆීඩින් ටැරිෆ් අඩු කරා කියන එක ඊටාම සාවාද්‍ය කතාවක් නේ. මොකද ඒගොල්ලන්ගේ දැක්ම වෙනස් වෙලා තියෙන අපේ ෆීඩින් ටැරිෆ් නෙවෙයි. එතකොටත් ඔය ප්‍රශ්න වැඩිවෙන් සප්ලයි වෙන ප්‍රශ්න ආරම්භය තියෙනවා. ඒ වුණාට ඒගොල්ලන්ට ඕනකම තියෙන්නේ අර සෙල්ෆ් ජෙනරේෂන් දැන් මම පස්සේ එතකොට පද්ධතියේ තියෙන ඩිමාන්ඩ් එක කොහොමවත් අඩු වෙනවා. පද්ධතියේ යනන අවස්ථාවය අඩු වෙනවා. ඒක දැන්ට උනත් දැන් එතකොට ඒක තමයි ඒගොල්ලන් පුළුවන්කම තියෙන දැන් තියෙන කෝල් ප්ලාන් එකකින් එක වහගෙන යනවා. ඒක මොලයක් තියෙන කඳුලක් මොලේ කඳුලක් තියෙන මිනිහෙකුට තේරෙන දෙයක් නේ. අනිත් කියපු කතාවක් තමයි අපේ බලන්න ඕනේ. අපි සූර්ය බල සංග්‍රාමයේ හින්දා අපි ඒ ක්‍රමවල දැක්කා. දැන් අපිට රෙජිස්ටර්ඩ් කොන්ට්‍රැක්ටර්ස්ලා ඉන්නවා. 10කට ඉන්වර්ටර්ස් ආරම්භය රෙජිස්ට්‍රේෂන් ක්‍රමයක් තියෙනවා. ඒක අඩුපාඩු තියෙන නැතුව නෙවෙයි. උනාට ඒ ක්‍රමයේ තියෙනවා. අඩුව තියෙන්නේ අර ඒවත් එක්කම අපේ මොකද්ද අපේ ඉදිරි මේ ඉලක්කය මොකද්ද? අපි කොහොමද මේක කරන්නේ? අර ඕස්ට්‍රේලියාව අත ලොකු ගාණක් දීලා ගියේ එකේ මේ ලාභ දැන් ඒගොල්ලෝ ලබනවා. ඉතින් ඒක තියෙන්නේ එතකොට අර මේ මම දැක්ක අත තියෙන ඒගොල්ලන්ගේ විදුලි බිල බොහොම අඩු කරගන්න පුළුවන්. ඩොලර් 10 ගණනක් අඩු කරගන්න පුළුවන්. ඉතින් මිනිස්සු ඒක මිනිස්සුන්ම කරන්න විතරක් තියෙන දැන් නේද? සබ්සිඩි සුදු දෙනවා. අපේ කොහොමද සබ්සිඩි? දැන් අපි බැටරි වලට ගහනවා 45ක බැට් මේ ඔව් ඒක තමයි කියන්නේ. ඒක තමයි කියන්නේ. ඉතින් ඒ වගේ කිසි ලංකාවේ මට හිතා ගන්න බෑ. මම වැඩි කාලයක් ඉන්න එක නෑ. ඒ වුණාට මට හරීම දුකක් තියෙනවා. අපේ මිනිස්සු කොච්චරම අවාසනාවන්තද කියලා. අපේ චින්ත සම්පත් මෙච්චර තියෙද්දි සුළු පිටසකගේ මොන හේතුවක් නිසා මම කියන්නේ නොදැනුවත්කමක නොදැනුත්ව නෙවෙයි තියෙන්නේ. ඒගොල්ලන්ට ඕන තරම් දැනුවත්කම තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ තමන්ගේ උවමනාව නිසා. ඉතින් ඒ නිසා අපි යවනවා රජයන් නියාමනය කරන්න කියලා. ඒගොල්ලෝ ගිහිල්ලා කරන්නේ මොකද්ද? අර ලොකුවට පොත්වල ලියලා අරමයා කියනවා සම්පූර්ණයෙන්ම 180 අංශ 180ක පාරක යනවා. යනකොට සද්ද නැතුව ඉන්නවා. ඉතින් ඒක තමයි අපේ නියෝජිතයෝ නේද? නියෝජිතයෝ. ඉතින් අනිත් එක කැබිනට් එකක් තියෙනවා. කැබිනට් එකේ තියෙන බොහොමද විද්වත් මණ්ඩලයක් ඉන්නවා. අපි කියලා කැබිනට් පේපර් එක ගැන කතා කරමු. මේ පරක්කම මාත්‍යා කියන්නේ අරුම් පුදුම කැබිනට් පේපර් එකක් දාලා තිබ්බනේ. අලුතින් පරක්කම මාත්‍යා මේ ඇවිල්ලා තියෙන නිවුස් එකක් අර මෙගාවොට් 152ක් අර සබ්ස්ටේෂන් ගහලා ඒක කියන්නේ අර ග්ලෝබලි කම්පියුටර්ස් ඒ කියන්නේ කොහොම ග්ලෝබල් බිඩ් එකක් නේද? මොනවා කියනවද මට තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ කියන දේවල් එකක්වත් මට ඊට ඉස්සෙල්ලා අපි යමු ටිකක් අපස්සට. මතකද අපේ මේගොල්ලෝ කියන්නේ ඔය ෆීඩින් ටැරිෆ් එක බොහොම නරක දෙයක්. ඒ වුණේ හැම එකම ටෙන්ඩර් කරන්න ඕන කියලා කියන්නේ. ඒගොල්ලෝ කියනවා වහලා තියෙන මම කියලා ටෙන්ඩර් කරනවා. තමයි වහලා ඉතින් පෙනී ඉඳලා ටෙන්ඩර් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ කතා කෙවතෙක්වත් කියනවා. ඒ වැඩිය උත්සාහයක් කරා ඔය ටෙන්ඩර් කතාව. ඊළඟලා 1x60, 1x90, 1x150 කියලා ටෙන්ඩර් දැම්මා. ටෙන්ඩර් දැම්මම හරි ගානක් ටෙන්ඩර් කරා. කීයක් කරුණාද ඒක? පරකමාද කියන්නේ මිනි ග්‍රවුන්ඩ් මවුන්ටඩ් ප්‍රොජෙක්ට් එකනද? ඔව් මිනි ග්‍රවුන්ඩ් මවුන්ටඩ්. මේ මිනි එක නෙවෙයි අර up to 1 megawatt. ඒවන්නේ ඒවත් වුණා. ඉතින් ඒකෙන් කරේ එකම දේ තමයි අර මේ ෆීඩින් ටැරිෆ් එක හරහා යන මේක අඩාල කරන්න තමයි ඒක කරේ. වෙන කතාවක් නෙවෙයි. ඉතින් කල්ලා තියුනේ අන්තිම ඒගොල්ලන්ගේ ඒ ටෙන්ට් ලං සීබේට කවදාක ටෙන්ඩර් එකක් හරියට දාගන්න බෑනේ. කවුරු හරි නඩු ගන්න නැතුව.
ඒ ටෙන්ඩරයක් දානකොට මම පුද්ගලිකංශයේ වැඩ කරන කෙනෙක්නේ. ටෙන්ඩරයක් දානකොට Tamanට අසසක් තියෙනවනේ මේ ගානට මේකට කරන්න පුළුවන් ගානක්. ඊට වැඩි අඩුවෙන් දානවක් තියෙනවනේ එක්ක හොරසල්ලි නැත්නම් කුඩු සල්ලි නැත්නම් වෙන මොකක් හරි උපරට්ටියක් දාන්න උත්සාහය තියෙනවා. කළු සල්ලි. ඉතින් එතකොට සාමාන්‍ය තමයි අර ඒ වගේ දැන්ටමත් මම හිතන්නේ අපේ ප්‍රසම්පාදන ක්‍රමයේ තියෙනවා. ඉංජිනේර්ස් එස්ටිමේට් වැඩි 110ට අඩුවක් තියෙනවා නම් පත්තර දාන කරන්න බෑ බොරුවක් කරන්න. ඉතින් මේක එහෙම නෙවෙයිනේ. ඒකේ ආව තියෙන මම හිතන්නේ රුපියල් 17 ඉඳන් රුපියල් 9 දක්වා පපසේ. ආවා. ඒගොල්ලන් කියලා තියුනේ ඉහළ මට්ටමක් තියුණා පහළ මට්ටමක් තියුන්නේ නැහැ. ඉතින් දැනුමක් තියෙන වැඩක් යමක් ඇති කරන්න පුළුවන් මිනිහෙක් කවදාකවත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. ඒකෙන් කරේ මොකද්ද? එකම දේ උණයි අර පස්ස රැද්දා FIT ක්‍රමය. දැන් FIT ක්‍රමය ආවේ නිකන් නෙවෙයිනේ. දැන් මේ සුනිච්ච බලශක්තිය අධිකාරී දාලා මෙගාවොට් 10 දක්වා ලිමිට් එකක් දාලා 10 25 තියෙන ලිමිට් එක නේද 10 විතරයි කරේ. ඒ අන්තික ඒ ගණනය කරන්නේ ඒගොල්ලෝ නෙවෙයි. කල්ලි වල හැම බොහොම පාරදර්ශක මේකට කරගෙන ඒකෙන් අපිට ලොකු මේකක් ආවනේ. දැන් මේ කුඩා බජල් විදුලි ආවේ කොහොමද? ඒ ක්‍රමයක් හින්දානේ. ඒකේ ඒ සාධනීය ලක්ෂණ දිහා බලන්නේ නැතුව කවුරු හරි කියනවා අතෙන් යන අපේ හිත ඉස්සෙල්ලා අමතලත් මොඩ කතා කියේ හිටියා. නෑ ටෙන්ඩර් ගන්න ඕනේ කියලා. කිසිම කායවලා බැලෙන්නේ නැතුව කොහොමද කරන්නේ කියලා වෙලා හොයන්නේ නැතුව නිකන් අර දොඩෝනවා. මත දොඩෝනවා විතරයි තියෙන්නේ. මේක තමයි කරන්නේ. ලෝක කම්පිටිෂන් තියෙනෝනේ. අර තැන් වල තියෙන වචන එකක් දෙකක් අල්ලගෙන තමයි කරන්නේ. කල්ලි වෙල ඒක තමයි කරේ. ඊට පස්සේ මතක තව එකක් ආවනේ අර ගමේ 75ක මේ කිලෝවොට් 75ක ඒකත් කරේ අර වහල මත මේක තියෙන කඩක. ට්‍රාන්ස්පෝර්ට් බ්ලොක් ඒකෙන් ට්‍රාන්ස්පෝර්ට් 7000ක් විතර බ්ලොක් කරා. අවුරුදු දෙක තුනක් යනකම් ඒ හින්දා ඒ පළාත කිසිම දෙයක් කරන්න දුන්නේ නැහැ. එකක්වත් ආවේ නැහැ. දැන් ඔය ආපහු 172 52ක කතාව ඒකම තමයි සෙබ්‍රම කරන්නේ. ඔයා හිතනවාද මෙගාවොට් මේ 5 විතර වගේ ලෙවල් එකට මේ ෆොරින් ඉන්වෙස්ටර් කෙනෙක් එයිද කියලා. ෆොරින් ඉන්වෙස්ටර් අනිත් එක මට හැමතිස්සෙම අහන්නේ ලොකුම ප්‍රශ්නයක්. මම ජනාධිපතිතුමාලා ලියලා ඇහුවා. අපි අපේ සූර්ය බලයට සුළං බලයට ඩොලර් දීලා ගන්නවද? මට තේරුණේ. දැන් අපි ඒ වල එන්නේ ඉන්ටර්නැෂනල් රේට් එකක් ගාම ඩොලර් රේට් එකක් දීලා දෙන්නේ. ඩොලර් ටැරිෆ් එකක් අපේ ඇතුළත භාවිතය සඳහා කරන විදුලි බලය සඳහා කිසිම අවස්ථාවක ඩොලර් ටැරිෆ් එකක් දෙන්න බෑ. දෙන්න බෑ. ඒක අපි පුළුවන් තරම් නඩු කියලා හරි නවත්තන්න ඕනේ. මොකද ඒක හරියම අසාධාරණ ක්‍රමයක්. මොකද ඒක අපේ විදුලි බලය අපේ සූර්ය බලය අපි ජනතාවගේ අයිතිය. අපි ඒකට ඩොලර් දීලා අපේ එක ගන්න අයිතිය කතාව කාටවත් කියලා දෙන්න බෑ. දැන් මතකද අඩානි කරන්න හදපු වැඩේ. අඩානි කරන්න හදපු වැඩේ යාගේ මේක දුන්නේ ඩොලර් මිලියන 442ක් විතර වගේ. හැබැයි එයාගේ අර ඩොලර් 8 දාලේ වෙරලා එයාගේ ඩොලර් ටැරිෆ් එක දුන්නා නම් එයාට හම්බ වෙනවා 2.8 බිලියන් ඩොලර්ස් ඒ අවුරුදු 20 ඇතුළත. අර 442 ගෙනාලා 2.8 බිලියන් අරගෙන යනවා. පොඩි ගණන් නෙවෙයි. ඒක තමයි කතාව තිබුණේ. කවුරුත් ඕකට කතා කරේ නැහැ. හොඳ වෙලාවට එළව ගත්තා. දැන් ඩොලර් සට්ට 8ක් කියන්නේ මේ පරක්කම මාතර රුපියල් 24ක් විතර. රුපියල් 24ක් විතර. මොකද්ද? කියන්නේ ඒ ඩොලර් ගැන කතා කරන්න එපා. අපේ ටැරිෆ් එක එන්න රුපියල්. රුපියල් වල. කී හරි කොහොම හරි කතා බහ කරලා හරියට සාධන විදිහට කරලා වෙලට ඒක යන රුපියල්. කවදා හරි ඔය කියන ලයින් එක දාලා ඉන්දියාවට එක්ස්පෝර්ට් කරනවා නම් එක්ස්පෝර්ට් කරන ඒවට ඩොලර් ගන්නවා. ඒ ප්‍රශ්නේ නෑ. ලංකාව ඇතුළත භාවිතය සඳහා කිසිම අවස්ථාවක අපි ඩොලර් ගෙවිය යුතු නෑ. ඉතින් ගණන් හදනකොට ඩොලර් එකේ වේරියේෂන් ගැන කතා කරනවා. අනිත් එක අපි සූර්ය බලය සහ සුළං බලය ගැන කතා කරනකොට ඩොලර් එකේ ප්‍රශ්නේ තියෙන්නේ ස්ථාපනය කරන කාලේ විතරයිනේ. ඔව්. ස්ථාපනය කරන පස්සේ බොහොම අඩු ගන්න ඒකට ඩොලර් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අනිත් දැන්ට අපේ ක්‍රමවේද තියෙනවනේ අර මූලික ආයෝජනය ඒගොල්ලන් ලබා ගැනීමට ක්‍රමවේද තියෙන BOI එකේ. දැන් මේකම තමයි BOI කොහොම එන්නේ. හරි. ඉතින් ඒක තියෙද්දි මේ ඩොලර් වලින් ගන්නවා කියලා දැන් ඉදනකොට පරකම දැන් ඩොලර් රුපියල් 300ක් විතර වෙන්නේ. ඕක තව අවුරුදු දෙක තුනකින් 400ක් වුණොත් එහෙම කොච්චර ඒක නැත ඒකනේ මේගොල්ලෝ උපකල්පිත තියෙන්නේ. ඒගොල්ලෝ එහෙනම් ඩොලර් එක වෙනස් වෙන්නේ නැහැ. දැන් අපේ මිනිසුන්ට ගෙවන්න රුපියල් 27ක් අවුරුදු 20ක් වෙනකම්. ඔව්. ඒක රුපියලක් අතර වෙන්නේ නැහැ අඩු වෙන්නේ නැහැ. දැන්
මේක මගේ මිනිකම් පුද්ගලික මේ එකක්. ඒ කියන්නේ අපේ මේ ලෝකල් ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවනේ මේ පරක්කම් මාත්‍ය. ඒගොල්ලන්ට බැයිද ඒ කියන්නේ ඩොලර් වලින් ගෙවන්නේ ඩොලර් රේට් ඒ කියන්නේ කැල්කියුලේෂන් එකට අපි ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරොත් එම ඩොලර් 7-8ක් වගේ දෙනවා. ඒ කියන්නේ රුපියලින් තමයි ගෙවන්නේ. එතකොට ඒක බේස් කරලා ඒක ඒ කියන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වේනේ අපේ මේ වැඩේ කරන්න ඕනකම තියෙනවා නම් කරන දේවල්නේ. කරන්න ඕනකම මිනිස්සු නෙවෙයි තියෙන්නේ. නොකරන්නේ. රුපියල් 20ක් ඕනේ නැහැ. එතකොට මිනිස්සු ඉන්ස්ටෝල් කරනවා. ඒක තමයි සම්පූර්ණ ඇත්ත. ඒ වගේ ඒක එහෙමනේ මිනිස්සු සබ්සිඩි දෙන්නේ. ඉන්දියාව උනා කොච්චර ලොකු සබ්සිඩි දෙනවද? summer then happening how easy Intex Solar තියෙන නිසා ජීවිත කාලෙටම ගන්න සෝලා සිස්ටම් එක එන්ටෙක් සෝලා. ඒ කියන්නේ USD එක කියන්නේ මේ පරක්කම් මාත්‍ය ඕක අර පර්චේස් ඒ කියන්නේ අර ක්‍රේසක්ත සාම්‍ය විනිමය අනුපාතයක්නේ. ඒ කියන්නේ පර්චේසින් පවර් පැරිටි එකක්නේ. ඒ කියන්නේ උද්දමනේ තියෙන කාලට ඒක තමයි රුපියල් 27 කියන්නේ අගේ මොකක්ද කියන එකනේ. ඉතින් පිළිබඳව අපි පරක්කම් මාත්‍යට අපි ඒක තුනට අපි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකේ ආයි එකතු වෙනවා.